ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය ශ්‍රී ලංකාවේ පැරණිතම ආයතනය ලෙස එහි 190 වන සංවත්සරය සමරනු ලබන අතර එය නිමිති කරගනිමින් සමාජ සත්කාර වැඩසටහන් රාශියක් මුළු ලංකාවම ආවරණය වන පරිදි සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම උතුම් කාර්යයේ පළමුවන වැඩසටහන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 16 වන වාට්ටුවේ ඉහළ යැපුම් ඒකකය ස්ථාපනය කිරීමට කටයුතු සූදානම් කරනු ලැබුව අතර එය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කරනු ලැබුවා. ලංකාවේ ප්‍රථම සහ පැරණිතම වෙළඳ ආයතනය වශයෙන් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය මේ කාර්යයට යෙදී සිටිනවා. ගාල්ල අපට විශේෂයි. ඒ මොකද මෙම කම්පැනිය නිර්මාතෘ කැප්ටන් ජේම්ස් ස්ටුවර්ට් පැමිණියේ ගාල්ල වරායට 1800 ගණන් වල එයාගේ සහෝදරයාගේ නමින් තමයි ජෝර්ජ්ගේ නමින් තමයි මෙම කම්පැනියක ස්ථාපිත කරේ. වාණිජ්‍ය ව්‍යාපාරික ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් මේකට සහභාගී වෙන්න එයාලා මේ සම්බන්ධය අවශ්‍ය වෙන මුළු බරම දරලා කරාපිටිය රෝහලට මේ රෝගීන් ඉතා විශාල වශයෙන් එනවා. ලංකාවේ දකුණු පළාතේ විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ලෙප්ටෝස්පයිරෝසිස් රෝගීන් මියන සහ ඒ රෝග සංකූලතාව වැඩි අන්නේ රෝගීන්ගේ හමු වෙන ප්‍රවණතාවය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් වැඩි. ගොඩක් අවදානමේ පසු වෙන රෝගීන් මේ රෝගීන්ට රෝහලට පැමිණෙනවා. ඒ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමානුකූලව ලබා දීම මේ කරපු උපකාරයට අපි තාමත් සංසෝධනයක් වෙනවා. 2025 is 190 years for George Stewart's and Company as a group, and we are happy to celebrate this occasion by doing a series of meritorious and CSR initiatives. And this is the first of such initiatives that we hope to deploy right throughout the year to give thanks to all the hard work done through the 190 years of various people that have been a part of our George Stewart's journey.